කරුණාකරලා සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. මේක නිපදව ගන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරය තියෙනවා කලින් වීඩියෝ වලත් එක්ක. සියල්ලම නොමිලේ. ඒ කියන්නේ මෝටරයක් අවශ්‍ය වෙන්නේ නැහැ, විදුලිය අවශ්‍ය වෙන්නේ නැහැ, තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ, මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. සුළුණකින් පැය 24 පුරා ජලය පම්ප් කරන්න පුළුවන්. අඩි 100ක් 150ක් උසට වුණත් ප්‍රශ්නයක් නැහැ මේ ක්‍රමයට. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයට ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් හරි නරක නම් ඔයාගේ කැමැත්ත මොකද්ද කියලා කමෙන්ට් එකක් ලියන්න ප්ලීස්. නිකම්ම වීඩියෝ එක බලන්න එපා. මොන හරි කමෙන්ට් එකක් ඔයාලගේ අදහසක් ඉදිරිපත් කරන්න. අනිත් අයට ෂෙයා කරන්න. thank you. වීඩියෝ එක මෙතනින් පටන් ගන්නවා. මේ තියෙන්නේ කාර් එකක ඉස්සරහා හබ් එකේ බෙයරින්ග් එක. දැන් මේ පැත්තට තමයි කාර් එකට චැසියට සම්බන්ධ වෙන්නේ. මේ තියෙන එන හතරෙන් තමයි රෝදේ සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේ ආකාරයෙන් කරකැවෙනවා රෝදේ. මේ කොටස කැසියට සම්බන්ධ වෙනවා. දැන් බලාපොරොත්තු වෙන මේ වින්ටර් බයින් එකට මේක මේ ආකාරයෙන් යොදවලා මෙන්න මේ ඇතුළේ තියෙන ඩ්‍රයිව් ෂාෆ්ට් එක තියෙන සිදුර පාවිච්චි කරන්න අර කේබල් එක ඉහළ පහළ යෑම. ඊළඟට හුළඟට මේක දිශා මාරු වෙනකොට මේ විදිහට මේ පැත්ත හැරෙන්න පුළුවන්. යට කොටස නියමාකාරයෙන් ස්ථාවරව තියෙනවා කුළුණත් එක්ක. හුළඟ එන දිශාවට මේක මෙහෙම හරවන්න පුළුවන්. ඒතර කේබල් එක මෙතන යනවා. වින්ඩ් ටර්බයින් එකේ බේස් එක තියෙන්නේ මෙතන. බලමු අපි. කලින් ප්‍රකාශ කර විදිහට කිව්ව විදිහට මෙන්න මෙහිම තමයි දැන් මේ කොටස කෙලින්ම ඇන්ටනා කණුවට නැත්නම් උලම් මේ කණුවට සවි වෙන තමයි මේ කොටස තියෙන්නේ. මේක ඇතුලෙන් බටයක් බස්සන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මේ එන හතරෙන් හොඳට හිර කරන්න පුළුවන් ටවර් එකක් ගහලා. එහෙම නැත්නම් මේ තනි කණුවට මම මේ දැනට බස්සන්න හැදුවේ ටෙම්පරරි. ඊළඟට මේක මෙහෙම හිර කරා කියලා හිතන්නකෝ. වෙනවා පොඩි හුළඟකට චලනය වෙනවා. උලම් පෙත්තේ ඩයමීටර් එක විස්කම්බේ වැඩනොත් උලන් අහු වෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම පොඩි හුළඟකටත් වැඩ කරනවා. වේගෙත් ඒ වගේම වැඩි වෙනවා. බලය තමයි අඩු වෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔබට පේනවා ඇති හුළඟ ඉතාලම ඊට පස්සේ දැන් මේ හදපු ටේබල් එක දැන් හුළඟ එනකොට මේ උඩ හුළම් පෙත්ත හයි වෙන්නේ. එතකොට මේ විදිහට දිශාවට හැරෙන්න පුළුවන් යට කොටසට හානියක් නොවෙන්නේ. හරිද? එහෙම හැරෙන්න මගේ අත තියෙන දිශාවෙන් තමයි හුළම් පෙත්ත සවි වෙන්නේ. හරිද? ඉතින් හුළම් පෙත්ත සවි වුණා. හුළම් පෙත්ත මේ විදිහට දෙපැත්තට වෙන්නට මේ යට කොටසට ප්‍රශ්නයක් නැහැ. ඒක ස්ථාවරව තියෙනවා. මෙතන තියෙන්නේ මේ ආකාරයෙන් හැරෙන්න පුළුවන්. දැන් ඔකට බලා ගන්න පුළුවන් මේ තියෙන කාර් එකේ බෙයරින්ග් එක දමලා හදපු මොඩිෆයි කරපු වින්ඩ් ටර්බයින් එක. දැන් මේක කැරගෙන ආකාරය ඔකට පේනව නේද? ඕන පැත්තකට. අර මේ විදිහට කොහේ වැඩ කියලා ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවද බලන්න මෙන්න මේ සිදුර මේක තමයි කාර් එකේ අර එන්ජින් එකෙන් එන ෂාෆ්ට් එක කැරකෙන ඒ ෂාෆ්ට් එකේ යන හෝල් එක සිදුර. දැන් මේකට මේ දාලා තියෙන කේබලේ ඕන තරම් ඉඳ තියෙනවා. ඒ නිසා ඊටාම සාර්ථකයි මේ වැඩේට වාහනයක ඉස්සරහ රෝදේ කාර් එකක මේ ඩ්‍රයිව් ෂාෆ්ට් එක තියලා. එහෙම නැත්නම් ඒ බෙයරින්ග් එක. දැන් ඒක තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ මෙතන. එතන මේ හුළඟ එනකොට මේ ඕනම දිශාවකට මෙහෙම ඊළඟට අර ඊටාම සරලයි මේ වැඩේ. ඊටා පහසුවෙන් කරන්න පුළුවන්. දැන් ඕන පැත්තකට ඕන දිශාවකට මේක හැරෙන්න පුළුවන්. අර හුළඟ එන දිශාවට මේක හැරෙනවා. හරි ප්‍රවේශමෙන් ඉන්න ඕන මෙතන.